උද්ධමනය ගැන අපි මූලික කොටස කතා කරා පුතේ. තාමත් මගේ පන්තියේ ඇති මේක පොඩ්ඩක් හරි පැටළුණු ළමයි. මොකද්ද අපි පස්තාර සටහන් දෙකක් ඇන්දා. අනිවාර්යෙන් මටත් හිතෙනවා මේ සමහර ළමයින්ගේ අයිඩියා එකක් ඇති මේ පස්තාර සටහන් දෙක එකකද කියලා. නෑ. මම අපි දැන් කතා කරපු ටික ආයෙ පොඩ්ඩක් සාරාංශ කළා මගේ ආනීය දරුවන්ට මම කියා දෙන්නම්. මොකද්ද පුතේ අද අපි කතා කරේ? උද්ධමනය. මොකද්ද කතා කරේ? උද්ධමනය. පුතේ ඔයත් මේ chart එක ලස්සනට ඇඳලා ඔයාට පේන මානේ බිත් එක හරි ගහගන්න. එතකොට පාඩම් කරද්දී ඔයාලට මර ලේසි. උද්ධමනය. එතකොට අපි කතා කරා මේ උද්ධමනයේ හේතු පැහැදිලි කරන න්‍යායන් දෙකක්. න්‍යායන් දෙකක් කතා කරා පුතේ. මොකක්ද මේ න්‍යායන් දෙක අපි කතා කරේ? කියන්න මගේ දුවේ පුතේ ඔයගොල්ලෝ හොඳට වැඩ කරනවා. මොකක්ද? එක ඉල්ලුමෙන් ඇදුණු උද්ධමන න්‍යාය. ඉල්ලුමෙන් ඇදුණු උද්ධමන න්‍යාය. හරි. දෙවෙනි එක මොකද්ද පුතේ? දෙවෙනියට අපි කතා කරා පිරිවැයෙන් තල්ලුණු උද්ධමන න්‍යාය. පිරිවැයෙන් තල්ලු වුණ උද්ධමන න්‍යාය. හරි පුතේ. අපි ඊට පස්සේ තව මාතෘකා දෙකක් කතා කරා. ඒ මාතෘකා දෙක කතා කරේ මෙන්න මේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමන න්‍යාය යටතේ. ඒ තමයි මතකද? මොකද්ද? මුදල් ප්‍රමාණ වාදයයි ඊළඟ එක කේන්සියානු න්‍යාය. හරිද? දැන් පැටලිලා ඉන්නවා නේද? කේන්සියානු න්‍යාය. හරි පුතේ. ඔන්න ඕක තමයි අද දවසේ අපි කතා කරේ. දැන් තේරුන්නේ නැති ළමයෙකුට මේක තේරුණා නේ පුතේ අද ගලාගෙන ගිය පිළිවෙල. මේක සටහන් කරගෙන ඕගලන්ට පේන මානේ තියාගන්න. ආයෙ ඔයගොල්ලෝ නෝට් එක පාඩම් කරද්දී ඔළුවට එනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා පුතේ.